යාළුවනේ යන්න බෑ කූඩැල්ල හා බුදු කෑම කන්න. දුවපන් මගේ කකුල් දෙක මම තැනම ඉන්නවා. බුදු කූඩැල්ල වල තින්නේ. හෙලෝ ගයිස්, ඉතින් අපි අද හබ්බද්දියෙන් ඇවිල්ලා ඉන්නේ රිවස්ටන් වලට. ඉතින් රිවස්ටන් කියන්නේ මාරම ක්ලයිමේට් එකක් තියෙන ලොකේෂන් එක. දැමුත් මෙතන හිටගෙන ඉන්න බය කූඩැල්ල ඉන්නවත් දන්නේ. ඔය ඉතින් කූඩැල්ල ගොඩක් ඉන්න සුන්දර පරිසරයක් තියෙන තැන තමයි රිවස්ටන් කියන්නේ. ඔයාලත් අනිවාර්යෙන් ඇවිල්ලා බලන්න. ඉතින් අද අපි රිවස්ටන් යන්. ගයිස්, ඉතින් අපි මේ රිවස්ටන් වලට යන පාරේ ලස්සන ප්ලේස් එකක් හම්බුණා. දැක්ක ගමන් පොඩ්ඩක් එතනට ගිහිලා බලන්න කියලා හිතුණා. ඉතින් අපි එතනට යන්නේ. යන පාර නම් පොඩ්ඩක් අමාරුයි. ගේමක් ගහලා ඉතින් යන්නේ. එවි. යන්. මොකද කියන්නේ? ගේමක් ගහලා යන් පල්ලයට බයින්න පුදුම කට්ටක් කන්න වෙනවා. මකුළු දැලුත් බැදලා තියෙන මෙතනින් නම් කවුරුත් ගිහිල්ලා නැහැ වගේ. මොකද? යටේ මේ මෙතන බැම්මක් ආයෙත් අතරින් බැස්ස කිව්වා. වීල්ලක් වගේ එකක් තියෙනව නේද? මොකක් හරි කානුවක් ගහපු සීන් එකක් තියෙනවා එතන. පොලිස් ජීප් එකක් නම් ගියා පාර දීදී. සරපයියෝ ඒක තමයි කිව්වේ මම උඹට. මේ සරපයියෝ ඇති බලන්න යම. අතන යන්න බාතේ. අතන පුරා මෙතන ලේසි. අතන පාරේ හැදිලා තියෙන්නේ. මොකක් හරි කානුවක් ගියපු පාරක් තියෙන්නේ බා. අපි රත්තා ඉතින් වතුර චුට්ටක් කැලෑවක් පේන්න බෑ. වතුර තමයි ගයිස් වැඩිපුරම පේන්න බැරි. දියේම තමයි. දිය කාව වගේ වතුර දැක්කනම් එතන. වතුර දැක්කනම් එතන. ඉතින් යාළුවනේ අපි ආවේ රිවස්ටන් බලන්න. එන ගමන් ඉතින් අපිට වතුර වලක් හරි කමන්නේ දැක්කොත් ඉන්න බෑනේ. ඒ හින්දා බලන්න ආව. එන අපි ආවේ රිවස්ටන් වලින් හම්බෙමු.
මනසට දැනෙන දේ කියන්න වචන නෑ. ඇත්තටම දැන් මේ අපි මේ වීඩියෝ එක ටිකක් ෂෝට් කරලා වීඩියෝ එක කරන්නම් කියලා තමයි හිතාගෙන ආවේ. ඒ වුණාට යන තැන නතර කරනවා. යන තැන නතර කරනවා. ඉතින් එච්චරට මාරම සුන්දර පරිසරයක් තියෙන්නේ. හුලම් පාඩුකුත් වදිනවා. ඉතින් ඇඟට දැනෙනවා මාර සනීපයක් තියෙන්නේ. මොන දේ කරත් කවන්නේ පාරෙන් පිට යන්න එපා. කූණ්ඩල්ලෝ දැන් 20ක් විතර එල්ලලා බොහොම අමාරුවෙන් ගලව ගත්තී. ඒ ඉන්න ආපට් එකේ විතර ඉන්නේ. පොකුරු පිටින් ඉන්නේ කුඩල්ලෝ. මේ පැත්තේ අහසෙන් මාර ලයින් එකට පේනවා අහස. ඕද? මාරම ලස්සනයි. මේ හරි වොලිබෝල් අතක් එහෙම ගහනවා නම් ඔන්න කොල්ල සෙට් එකක් ඇවිල්ලා පට්ට ෆන් හැබැයි බෝලේ ගන්න වෙන්නේ නම් ආන් අර පැත්තෙන්. ඒ වගේම වොලිබෝල් එක ගහනකොට වෙන කූණ්ඩල්ලෝ අයින් කරන්නයි ගල්කට අයින් කරන්නයි. ඔව් කුඩල්ලෝ අයින් කරලා කේස් එක. ඉතින් ගයිස් දැන් අපි ඉන්නේ පිටවල පතන ළඟ. ඉතින් අපි ටිකට් අරගෙන පිටවල පතන ඇතුළට යන ගමන් ඉන්නේ. මේ දවස්වල මම හිතන්නේ කෙනෙක් එනවා බලන්න නේ. කියනවා බලන්න. ඔව්. අපි බලමු ඉතින් මෙහි මොනවද තියෙන්නේ කියලා. අර මේ ඇඟට දැනෙන හුලම් පාර තමයි මේ පැත්තේ නියම. අවුව ඉර පායලා තිබුණාට අවුව සරක් දැනෙන්නේ නැහැ. උලගත් එක්ක ලොකෝට අවුව සරක් දැනෙන්නේ නැහැ. මෙහෙම අවුලක් නැහැ ලස්සනයි. අහසේම මාරම ලස්සනයි මේ පැත්තේ. මාරම ක්ලියර් එකක් තියෙන්නේ. ඔබට අර ෆිල්ම් වලින් මතකද අස්සයන්ගේ සීන් අර අස්සයන් දුවනවා පෙන්නනවා මේ වගේ ලයින් වල අර පුරාද ලෝඩ් ඩොක්ටර් ඉන්නේ ඒ වගේ අර සීන් දිනන්නේ මේ වගේ මාර ලයින් එකක් තියෙන්නේ නේ. මාර වීව් එක. මෙහෙන් තිබ්බත් දන්නේ වගේ නේ. අස්සයද? දැන් නෑ ඉතින් 1000ක් විතර ඉන්නේ. හැමදේම. අර මරුවා සාමාන්‍ය නිකමෙන් දැන් කැම්පින් සයිට් එක කරලා හවස් 5ට කැම්පින් කරන්න දෙන්නේ නැද්ද දන්නේ නේ. දෙනවනේ. කැම්පින් කරන්න දෙනවා. අපි පොඩ්ඩක් අහලා බලමු. හවස් 5ට වගේ ආවෙ තනකින් වෙන අඩියක් ගහන්න තිබ්බනම් කොහමද ලල් එක. කැම්පින් පාරක් ගහලා පොඩි ගිනි මැලයක් එහෙම ගහන. ගිනි මැල නම් ගහන්න දෙන්නේ නැතුවද මම හිතන්නේ. ඕගොල්ලෝ ගත්ත එක එහෙම දෙන්නේ නැතුවේ තමයි. කිරි අම්මා වරු තමයි. මන් දන්නේ මට තේරුන්නේ නැහැ ගයිස්. යනවා නෙවෙයි යවෙනවා හුලගක් කෙනකොට. මීට වඩා හුලක ඇති. අනිවාර්යයෙන්. ගහගෙන යන මට්ටමට හුලක ඇති. මං නිකන් මේ පොඩි කිරි අම්මවරු ඉන්නවක බලන උකුම ගොඩක් තියෙනවා. අතන කිව්වේ නෙවෙයි. මගේ වචන පිරිසුදුයි මෙයාලගේ හිත කැතයි. අතන කිව්වේ ඒක නෙවෙයි. මම ගොම දැකලා කිව්වේ කිරි අම්මවරු ඉන්නවා කියලා හැමතැනම. අපි ඒබීට ඉතින් මේ වෙලාවල අර පරණ විතාන මහත්තයා වැහෙනවා. ගල්වල කොටලා ඉන්න සෙල්ලි බීම කියවනවා. බලන්න ඕන දේවල්. කිව්වා කේතේත් දන්න ගහලා ඉන්නේ.
මානසික ලෙඩුවා. අපි යන් උඩ නේ. මෙතන තමයි අපි ආවේ. මෙතන බත් එකක් කාලා ගියන් කට්ටිය. මේ හුලං එන මේ. හුලං එන මේ. මේකනේ ගයිස් ප්ලේස් එක. දැන් අපි ඇවිල්ලා ඉන්නේ පුංචි ලෝකාන්තෙට. පුංචි කිව්වට බිම වලපම කරකිල්ලා වගේ. පිස්සු වැද නෑ. මාරම් view එකක් තියෙන්නේ. මේ ගොඩ දෙනෙක් ඉතින් ඇවිල්ලා ඇති. මෙතනට නම් මම ඇත්තම කිව්වා මම පළවෙනි පාරට ආවේ. මාරම ලස්සන view එකක් තියෙන්නේ. මේ වගේම තමයි මේ ඔයාලට පේනවා ඇති. එහා පැත්තත් ඒ වගේ අපි මේ පැත්තේ ගලටත් පොඩ්ඩක් කියමු බලන්න. එහා පැත්තත් මාරම ලයින් එකට තියෙනවා. සන්ග්ලාස් දෙක ගලවලා බලන්න බා කරකිල්ලා වගේ හැදෙනවා. දාගෙනම බලන්න. ඔප්පා. ගාවට මේ. ඔන්න තද හුලම් පාඩක් එනවා. අපි අර පැත්තේ ගලටත් යන්නේ නේද බේබි? යා. කකුල් දෙකක් පොඩ්ඩක් සට ගන්නවා වගේ ගතියක් දැනෙනවා. ඉස්සෙල්ලා බල්ලයා බලපු ගමන්. ඉතින් මේ ප්ලේස් එකට ඔයාලට ඇවිල්ලා බලන්න තමයි කියන්න තියෙන්නේ. මේ සාමාන්‍යයෙන් වීඩියෝ එකකින් බලනවට වඩා සෑහෙන ලොකු අත්දැකීමක් තියෙනවා. මේ සාමාන්‍යයෙන් ඔයාලා මැප් එකේ සර්ච් කරොත් එහෙම නැත්නම් වීඩියෝ එකක් බැලුවොත් අපේ වීඩියෝ එක හරි බැලුවොත් ඔයාලට හිතෙයි මේ මෙතන ඇත්තටම එච්චරම අර අපි කියන තරම් දෙයක් නැහැ කියලා. ඒ වුණාට ඇවිල්ලාම බලන්න ඕනේ. මේ මෑයිනට ආපුවාම ඇත්තටම මාරම දෙයක් හිතෙනවා හිතට එන්න දේ මට කියාගන්න බැරුව ඉන්නේ. ඒ වගේම තමයි තව ටිකක් තව ටිකක් බය හිතෙනවා. අර පැත්තට උලම් පාට තියෙන්නේ. එහා පැත්තට තල්ලු වෙනවා වගේ ලයින් එකක් තියෙනවා පොඩ්ඩක්. ඉතින් ඉස්සරහදී අපි මීට වඩා ලස්සන වීඩියෝ ටිකක් ඔයාලට ගෙන්න අනිවාර්යයෙන්ම ඩ්‍රෝන් එකක් එහෙම දාලා නැද්ද? ඔයාවත් එක හරි අමාරුයි. ඔන්න යාළුවනේ පොඩි අයන විදිය බලන්න. නෑ හෙල ගෙබරු වුණාට අවුලක් නෑ. ගහක් තියෙනවා. අත්තක් අල්ලගෙන ඉන්නේ. එයා පැත්තට යන්න වට්ට ගේමක් දුන්නා දැන්. ඒක වෙන්නන්න තමයි ඒවි ලයින් කරන්නේ. අත්ත ලින්දයි පය බුරුල්ලෙන් තමා වරේ. යාළුවනේ වතුරෙන් ගොඩට ඇවිල්ලා උඩට ගියා පල්ලෙහාට දෙන්නමයි පල්ලෙහාට පාරක් තියෙන පල්ලෙහාට යන්නේ කොහෙද දන්නේ යනවා ආවේ නැත්තම් එහෙම සෝරි ඈ ඊළඟ සතියේ වීඩියෝ එකක් වැටුනේ නැත්තම් අපි ආයෙ ඇවිල්ලා නැහැ අපි ඇවිල්ලා නැහැ යන්නම් යා පල්ලෙහාට කූඩල්ලෝ කාලා මැරෙයිද කියලා තමයි වැඩිම බය පල්ලෙහාට රෙසෝටට බය කූඩල්ලෝ කරනවා කූඩල්ලෝ හරි නම් බැටක් එහෙම ගහලා තියෙන කොහෙටද දන්නේ යන්න තියෙන්නේ මට හිතෙනවා බෑලා ගම්මානට එයි දන්නේ නැහැ මේක දන්නේ අවුලක් නැහැ ඒකත් හොඳයි නේ බැටක් කැල්ලා ඔයාලා ඔය කවුරුනොත් උඩට වෙල්ල බැලුවට පල්ලෙහාට ගිහලා බලලා නැන්නේ බැට කැල්ලා තියෙන්නේ මාර ගල් ගොඩක් තියෙනවා
ඇවිල්ලා නෑ වගේ තමයි. අතන මේ view point එකක් තියෙනවා මේ එතනින් පල්ලෙහාට පාරක් තියෙනවා. ඒ පාරේ තමයි මෙතනට එන්න තියෙන්නේ. අපි දෙන්න පොඩ්ඩක් ඇවිල්ලා බැලුවා මේ රැහියනේ පල්ලෙහාට යන්න තියනවාද කියලා. පල්ලෙහාට යනවා ඉතින් ඉවරයක් වෙන්නේ නැහැ. සෑහෙන වෙලා දැන් පල්ලෙහාට යනවා. බෝඩ් එකක් ගහලා තිබ්බා මොකක් හරි එකක් මේ බෝඩ් එක ගැලවිලා තිබ්බේ. මට මෙහෙම හිතෙනවා බා. ඈ මට මෙහෙම හිතෙනවා. කොහොමද? අද්භූත බලවේගයක් ඇවිල්ලා. අපි දෙන්න එක්කගෙන යනවාද කියලා? අපි දෙන්න මේ පාරක් පෙන්නලා එක්ක යනවාද කියලා බා. රැහැයියෝ කෑ ගහනවා මාඩ සද්දයක් තියෙන. මෙතනින් එහාට පාර නෑ. ඉවරයි පාර. පාර තියෙනවා කැලේ වෙලා. ඔව්නේ. මේ පැත්තේ කවුරුත් ඇවිල්ලා නෑ. මේ කොහෙට යන්න තියෙනවද දන්නේ නෑ. ඉස්සෙන් යන්න කොහොමද ඉන්නවා මෙයා? කැලේ? යනක බලන්න. හරි. පින්නක් වැටෙන්නේ නෑ. වහිනවා. වහිනවා. මේක යන්න බෑ ආයේ. මේ පාර තියෙනවා හරකෝ. කොහොම තමයි යන්න තියෙන්නේ. මේ කොහෙට යන්නේ මේ? දන්නේ අපි යන් බලන්න. ඔය උඩින් නගින එක මතක් වුණා. එක තැන ඉන්න බෑ පුතේ. යනවනම් යන් හොඳේ. ට්‍රැවලින් කියන්නේ ඔහොම තමයි. හරිම කුරිරු විලාව. හරිම සුන්දරයි. කොහේ හරි ගිහලා නවතිනකන් යමු. ඌලේ ලෝකවලදී මැරෙන්නේ. මේ පාර නතර වෙන්නේ පල්ලෙහාට යන්නේ යමන්කෝ. අනිත්වත් ඉඳහයිද? පොලිසියෙන් වත්තේ අපි යන්නේ. ආවි දන්නේ එන උසයි පදිපේ මේ කොහෙද අන්නේ මේ මෙතනින් යන්නත් නම් හොඳයි වගේ මේකෙන් ගිහලා අපිට ආයෙ උඩ නගින්න නේද? ඔය නගින්න ඕන උඩට. ඉතින් හැමෝම ඇවිල්ලා බලන තැනක් අපි වලට පෙන්නලා වැඩක් නැහැ නේ. අනිවාර්යයෙන් වලට පෙන්වන්න පුළුවන් උඩරිම දුෂ්කරම තැනට ගිහිල්ලා මකුලෝ එල්ලෙනවා. අඩි මකුලෝ දුෂ්කරම තැනට ගිහිල්ලා අපි වලට පෙන්වන්න ඕන. මම දන්නවා මේ වැඩිදුර යන්න කලින් තව කුණ්ඩල්ලෙක් අපි පත්ත කුණ්ඩල්ල ගොඩක් මේ මම කනවා මේක අල්ලගෙන. කුණ්ඩල්ලෙක් කනවා අල්ලගෙන. වාත්‍යා මෙතනින් හරි යන්න බෑ. මේ මාතේ මේ පත කුඩල්ලෙක් ඉන්නේ ඔයි මේ වැටෙනවා. ඌනේ වේ බං මේ අප්පා දෙන්න. අරක ගෙනා මමගේ බෑග් එක ගෙනාවේ නෑනේ බල්ලෝ. සිස් කුණු පැකට් එක ඒකේ. මොකද ගන්න? මේ යන්න බෑ ඔයි මේ. සල ගන්න. යන් උඩට යන්න. මේ පාරේ යන්න බෑ. මේ නලියනවා ඔයි හැමතැනම කුඩල්ලෝ. එනවා මං අයින් කරලා දෙන්න. මේ පාරේ යන්න බෑ. මේ පාරේ ගිය කුඩල්ල කලමරන්නේ. තව කනවාමද? ඉඳපන් මේක ඉඳගෙන මේ කැමරාව ගන්න. දෙන්න මං අයින් කරලා. නිකන්. මේ එනවා යම. ඕම් මේක බෙහෙරිප්පෙත් එක්ක ඉන්නවා. මේ අම්මා දෙන්නයි. මේක අයින් වුණාද? අයින් වුණා. කොණ්ඩ අයින් මේ කකුලේ බං මේ යම දුවපන් කොහොමද මොකද දුවපන් මට කිරි වෙනවා. යාළුවනේ යන්න බෑ කුණ්ඩල්ල කරා බුදු කෑමක් කන්නේ දුවපන් මගේ කකුල් වලින් හැම තැනම ඉන්නවා බුදු කුණ්ඩල්ල ගොඩක් ඉන්නේ අම්මෝ
මෙතන හොඳයි ටික. අම්මා නලියන කූඩල්ලෝ මේ අවුව තියෙන තැන් වල ඉන්නේ මචං. මේ 10කට එන පොඩි බැටව ඉන්නේ. කකුල එල්ලිලා හිටිය මාර සෙට් එකක්. 10කට වැඩි වෙලිලා හිටියා මම කකුල් දෙකේ. ගැලවෙන්නෙත් නෑ මාර කේමක් දෙන්න ඕනේ ගලවන්න. හැමතැනම කනවා කියලා ඉන්නත් දෙනවා. මේ අපි උඩට ගිහිල්ලා සෙට් එකමු ගයිස් එන. මේ යම්මටද මේ ඉන්න වැඩි මචං යා. උඩින් සෙට් එකමු ගයිස්. කැමරාවේ ඒ කැමරාවෙත් කූඩල්ලෙක් කොයි. කැමරාවෙන් ලෙන්ස් එකේ මේ කැමරාවෙන් මොනවා කන්නද ඇවිල්ලා තියෙන්නේ මු. බොය කැලේ යන්න එපා තෝ කැලේ ඉඳන් තමයි එල්ලෙන්නේ. නෝ තෙන් තයින් කළා දාන්න. එල්ලග්ගේ. ඒ අයින් නෝ. යා. එහෙම උන්නේ. මේ පැත්ත ඔන්නේ. ඔයාලා මේ නොදන්න පාරවල් වල ඉන්න එපා ගයිස්. හරිද? නොදන්න පාරවල් වල ඇවිල්ලා ඔයාලට පාරවල් පෙන්වන්න කියලා. හරිද? කාට හරි පාරවල් පෙන්වන්න කියලා නොදන්න පාරවල් වල යන්නේ කූඩෙල්ල කවගෙන ගෙදර යන්න එපා. හරිද? අනික මේ පට්ට මනාන්තරයක් මේක. දෙපැත්තේ ඔක්කොම කසන පැල වර්ග තියෙන කහබිලියද කොහෙද? ඇගත් කහනවා කූඩෙල්ලොත් කාලා උදුම කට්ටක් කන්නේ. ඉතින් යාළුවනේ ඔන්න අපි පල්ලෙහාට යන්න කියලා හැදුවේ. මගට ගියා ඒ පාරේ කවුරුත් ගිහින් තිබුණේ නැහැ. මගට යනකොට තමයි දැනුනේ කූඩෙල්ල විලිලා අම්බානේ කූඩෙල්ල කකුල් දෙකේම කූඩෙල්ල 50ක් විතර. ඊට පස්සේ අපි නැවතිලා දුවගෙන ආවේ. අවුව තියෙන තැනකට ඇවිල්ලා ඉස්සෙල්ලාම කූඩෙල්ල ගලවලා තමයි මෙතෙන් ආවේ. මෙතන කූඩෙල්ල අඩුයි. හැබැයි හරිම මහන්සි. සෑහෙන දුරක් දුවගෙන ආව කන්දුරට. ඇත්තටම කියන්න ඕන අලින්න බය නෑ මේ කූඩල්ලන්න තරම් බය නෙවෙයි අප්පිරියාවක් වගේ තියෙන්නේ. ඉතින් ගයිස් ඔන්න ආයෙත් මතක් කරනවා පිටවල පතනට එන කට්ටිය මේ ඔයාලා එන්නේ මට මේ පිටිපස්සේ තියෙන පාරේ. මේ පාරෙන් ආපුවාම ගයිස් මේ පැත්තට යන්න තැන් දෙකක් තියෙනවා. එන පැත්තෙන් ඇවිල්ලා වම් පැත්තට යන්න කියන්නේ උඩට ගියපුවාම අර වී පොයින්ට් වගේක් තියෙනවා. එතනට ගිහලා බලන්න පුළුවන්. වැරදිලාවත් දකුණු අත පැත්තට නම් යන්න එපා. පල්ලෙහාට යන්න හිතන්නවත් එපා. තණ්ඩවත් එපා. ඔයාලට යන්න පුළුවන් මීටර් මේ 500ක් 600ක් වගේ. ඔව් ඒ වගේ යන්න පුළුවන් අවුලක් නැහැ. අපි ගියා එන ආතලේ ෆන් එකේ ගියා. ඔයාලට පොඩ්ඩක් කතා කර මාර චිල් එකේ ගියේ. මේ ගියාට පස්සේ මේ අපිට කූඩැල්ලෝ පෙන්න ගන්න විදිහක් නැහැ. එච්චරට කූඩැල්ලෝ කනවා. එල්ලිලා හිටියා 50ක් විතර. මාඩ කට්ටකයි බාට ඇලිලා ඉන්නේ උන් බාටෙන් යන්නේ ගලව ගන්න මාරම ගේමක් දෙන්න ඕනේ. මේ කකුල් වල නම් බාට වල නම් අවුලක් නැහැනේ පොළොවට පය ගහලා යන්න කියන්න පුළුවන් නේ. අතේ තියාගෙන ගියපො කැමරාවෙත් කූඩැල්ලෝ. ඉතින් මේ ආයි කියන්නේ පරිසං එන්න. ඒ පාරේ යන්න එපා. ඉතින් අපි නා පාරවල යන්න එපා කියලා පොඩි කාලේ අපේ අම්මලා කිව්වද අපි ඒ කාලේ ඒ කාලේ ආවිනේ. ආයෙත් කූඩැල්ලෝ කාලා නෑ. මේ කවන්නේ ඉතින් ඕව තමයි. අලුත් අත්දැකීමක්. තනිකරම කූඩැල්ලෝ සහ මේ මකුලුවගේ ගම්මානයක් ඒක. ඔව් මකුලුව ගැන කියන මකුලුව මෙහෙම එල්ලෙනවා. එන්න පත මකුලුව මෙන්න වෙච්චක් විතර තඩියකින්. මේ චීනේ එහෙම වුණා නම් ඈ තිබ්බා මකුලුවන්ටයි කූඩැල්ලොන්ටයි. කූඩැල්ලෝ කන රටක් නැද්ද බං ගිහින්. ඒ පැත්තේ කන්නද? හරි ඉතින් මේ යාළුවනේ කූඩැල්ලෝ කන රටක් තියෙනවා කමෙන්ට් කරන්න. අපි ඒක ඒ රටේ ඉන්න යාතියන් ටිකක් ගෙනල්ලා තියමු මෙහෙ. මෙහෙන් තියමු. මොකද හරිම කරදරයක්. ඔන්න ඔය තමයි රිවෙස්ටර්න් වල කේස් එකේ. ඉතින් ගයිස් මේ ඔය විදිහට තමයි ඉතින් අපේ රිවෙස්ටර්න් පාර්ට් 1 වීඩියෝ එක පිටවල පතන අපි ඉවර කරේ. ඉතින් එබි අපි තවත් එපිසෝඩ් එකක් විදිහට රිවෙස්ටර්න් කන්ද උඩ
කඳු තරණය කඳු තරණය අපි එතනින් එහා වීඩියෝ එක ඔයාලට අරන් එන්න. ලබන සතියේදී අනිවාර්යයෙන් එහා ගිය පිස්සුවක් හබ්බද්දිය අනිවාර්යයෙන්ම අපේ වීඩියෝ බලන්න, අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න, ඔයාගේ යන්න යාළුවන්ට අපිව ෂෙයා කරන්න. ඒ වගේම තමයි ඔයාලා කමෙන්ට් කරන්න. ඔයාලා කමෙන්ට් අපිට අනිවාර්යෙන් වැදගත්. ඔයාලා කමෙන්ට්, ඔයාලගේ අදහස්, චෝදනා ඔය ඔක්කොමත් එක්ක තමයි අපි ඉස්සරහට යන්නේ. එහෙනම් අදට අපි සමු ගන්නවා. හැමෝටම ජය වේවා.